Hi my cute buddies, welcome to my YouTube channel. මං හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා. අද මං ඔයගොල්ලන්ට අරන් ආවේ හොස්ටල් එකේ තනියම ගෙවිච්ච දවසක්. ඇත්තටම මට එන්න උනේ මගේ ටීම් ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ටීම් එකේ හැමෝම එනවා කියපු නිසා මට කලින් එන්න වුණා. අද උදේ නම් හොඳට ඉර පායලා තිබිච්ච දවසක්. ඇත්තම කිව්වොත් කවුරුත් නැහැනේ කතා කරන්න. කිසිම සත්‍යයක් නැහැ. ළමයිනුත් ගොඩාක් අඩුයි. ඒ හින්දා මට හොඳට නිින්ද ගියා. 9:00 10 පහුණා හැරෙනකොට. ඇහැරිලා ඉවර වෙලා චුට්ටක් කම්මැලිකමේ ඉඳලා ඇඳත් හදලා මොන හරි කන්න හොයාගෙන තමයි යන්න ඔය ලෑස්ති වෙන්නේ. මටත් මුලින්ම තනියම ඉන්නවා කිව්වම මගෙත් පොඩ්ඩක් ඔළුව අවුල් වුණා. මොකද ඉඳලම නැහනේ හොස්ටල් එකේ තනියම කවුරුත් නැතුව රූම් එකේ. ඉතින් මං චුට්ටක් බයත් හිතුණා. සාමාන්‍යයෙන් මං ওই නිින්දෙන් විකාර වැඩ කරන ළමෙක්. ඒ නිසා කොහොමත් බය හිතුණා. ආයෙත් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. මම මේ ටික තියාගෙන ඉන්න එක නම් ඇඳේ අනිවාර්යෙන් වරදින්නේ නැහැ. මොකද දන්නවද මෙන්න මේකට බේත් පෙත්තක් දාලා හැමදාම ඇඳේ තියාගෙන ඉන්නේ මට රැට 20ක වැඩි වුණාම පාවිච්චි කරන්න. ඇත්තම කිව්වොත් මගේ යාළුවෝ hina වෙනවා හොස්පිටල් එක වගේ කියලා. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ටත් රැට ලෙඩක් වැඩි වුණාට පස්සේ මාව තමයි හැරවලා හොයාගන්නේ බේත් ටික. මැත්තෙන් චූටි ඇඩ් එකක්. ඔන්න ඉතින් ආයි අපි කතාවට එමුකෝ. කාටවත් එන්න විදිහකුත් නැහැ. අනිත් මේ ඩිපාර්ට්මන්ට් වල ළමයින්ගේ එක්සෑම් ඉවරයි. යාලා ගෙදර ගියා. ඒගොල්ලන්ට වැකේෂන්. එතකොට මගේ ඉන්න යාළුවයි විතරයි ඉන්නේ. එයාට එන්න විදිහක් නැහැ. එයාගේ ගෙදර දානයක්. ඊට පස්සේ ඉතින් මං ඡන්දය වගේ කමන්නේ ඔන්න ඔය මං තනියෙන් ඉන්නවා. ඕක මහ ලොකු දෙයක් නෙවෙයි. තනියම ඉන්න පුරුදු වෙන්නත් එපා කියලා. දැන් කොහොමත් ඉතින් සෙකන්ඩ් ඉයර් එකේදී බෝඩිමකට ගියාට පස්සේ කවුරුත් එන්නේ නැහනේ. මම තනියම ඉන්න එපා. අන්න එහෙම කියලා හිත හදාගෙන හිටියා. හැබැයි අවුලක් උනේ නැහැ. පළවෙනි දවසේ නම් ගොඩක් කට්ටියම කෝල් කරානේ රැට. ඒ හින්දා ඒක ඉච්චර අවුලක් නැතුව ගෙවුණා. හැබැයි දෙවෙනි දවසේ නම් මට චෝටක් බය හිතුණා. දෙවෙනි දවසේ පළවෙනි දවසේ ඉතින් හොඳට හිටපු නිසා කවුරුත් වැඩි දෙවෙනි දවසේ කෝල් කළේ නැහැ. එතකොට අර දෙවෙනි දවසේ තනියම ඉන්නකොට එක එක විකාර ඉතින් කල්පනා වෙනවනේ. අපේ රූම් එකේ චූටි රස කතාවකුත් තියෙනවා. මම ඒක ඔයගලන්ට පස්සේ දවසක අරගෙන එන්නම්කෝ. ඉතින් ඔය දේවල් මතක් වෙන්න ගත්තට පස්සේ චුට්ටක් අවුල් ගිහිල්ලා ආයි අක්කට කෝල් එකක් අරගෙන එයත් එක පැයක් විතර කතා කර කර හිටියට පස්සේ හරි ගියා. ඔන්න ඔතන මම පෙන්නන්නේ මගේ මූණ පුරාම දැන් පිම්පල්ස් ඇවිල්ලා ගන්න දෙයක් නැහැ. ඒකට මං හිතුවා මෙහි ඇලර්ජල් නැහැ. මං ගෙනාපු විටමින් C ජෙල් එකක් තියෙනවා. ඕක උඩ ගෑලා කැඩිලා. ඒක නිසා තමයි මං ඔය මේ ඔහොම පාවිච්චි කරන්නේ. මං හිතුවා ඒක ගෑවොත් චුට්ටක් හරියයි කියලා. ඇත්තටම මේක ගෑවට පස්සේ පොඩ්ඩක් ඒ බිබිලි වල තිබිච්ච අර ලොකුවට උඩ ඇවිල්ලා තිබ්බ ගතිය නම් දැන් අඩු වුණා. හැබැයි මට අද නම් උක කරන්න කම්මැලි හිතුණා. මං සාමාන්‍යයෙන් එක දිගට ස්කින් කෙයාර් කරන මිනිස්සෙක් නෙවෙයි. ෆේස් වොෂ් එකේ මූණ හොදගත්තට පස්සේ ආයිතින් මගේ ස්කින් කෙයාර් එතනින් ඉවරයි. එහෙම බෑ. ආයිතින් පටන් ගන්නත් ඕනේ කියලා හිතෙනවා. ඔහොම විනාශ වෙලා තියෙනවා දැක්කට පස්සේ. හරි. ඔන්න ඉතින් මං ලෑස්ති වෙලා දැන් යන්නේ මැගි එකක් නෙමෙයි මොන හරි බලාපොරොත්තු වෙන්න. ඇත්තම කිව්වොත් කැන්ටින් එකේ ඒ වෙලාවේ බත් නැහනේ. ඕන මිනිස්සුෙකුට ප්‍රායෝගිකයිනේ. ඔන්න ඉතින් මං මැගි එකක් කන්න තමයි හදන්නේ. ඇත්තටම කිව්වොත් මං සාමාන්‍යයෙන් ඔය මැගි කන්න ආස නැහැ. මැගි නෙමෙයි කොත්තුමි. මං ඔය නූඩ්ල්ස් කන්න වැඩි ආස නැහැ. අපි බලමුද කොහොමද හදන්නේ හොස්ටල් එකේ කියලා. අපිට තියෙනවා වෙනම කොත්තුමි හදන්නම ගෙනාපු හීටර් එකක්. ඇත්තටම ඒ ළමයා වතුර උණු කරන්න තමයි ඔක ගෙනාවේ. ඒ වුණාට හීටර්ස් 3ක් තිබුණා.
ඊට පස්සේ අපි හිතුවා එක හීටර් එකක් කොතුමි වලටම ගමු කියලා. නැත්තම් අර ඒකේ අර ගඳ එනවනේ. ආයි වතුර රත් කළාට පස්සේ ඊට පස්සේ ඒවා බොන්න බෑ, හරිම අප්පිරියයි. ඒ නිසා අපි එක හීටර් එකක් වෙන් කරලා තියෙන්නේ. හොඳට කොතුමි එක දාලා ඒක වැහෙන්න වතුර ටික දාලා ඕක ගහලා තිබ්බට පස්සේ ඕක රත් වුණාට පස්සේ අපි අරගෙන ඇවිල්ලා ඕකේ තියෙන උණු වතුර වලින්ම ටිකක් චුට්ටක් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඔයා වැඩිපුර හොදි වගේ තියෙන ගන්න ආස කෙනෙක් නම් චුට්ටක් වැඩිපුර නැත්තම් අඩුවෙන් තියලා අරගෙන ඔය තියෙන සැෂේ පැකට් දෙක දාලා ඉස්සෙල්ලාම කලවම් කරනවා. ඊට පස්සේ අත පුච්ච ගන්නේ නැතුව ඊට පස්සේ වැඩිපුර වතුර ටික ඉස්සෙල්ලාම පෙරලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා අත පුච්ච ගන්නේ නැතුව හිමීට අරකේ තියෙන නූඩ්ල්ස් ටික බිමට හලාගන්නේ නැතුව දාගන්න ඕනේ. ඊට පස්සේ ඕක හොඳට කලවම් කරලා කන්න තමයි තියෙන්නේ. ඇත්තම කිව්වොත් අපි ඉතින් ගෙදර හදන තරම්ම රස නැහැ. හැබැයි එහෙම රස නැත්තෙමත් නැහැ. ෂේප් එකේ කන්න පුළුවන්. අඩු සම්පත් වලින් කරන්න දෙයක් නැහැ නේ. පුළුවන් විදිහට හදාගන්නත් එපා. මගේ වැඩි ආසම දෙයක් තමයි ඔය කෑම හදන එක. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි රසට මම කෑවා. අවලක් උන්නේ බඩේ අමාරුවක් නම් කොහොමත් හැදුන්නේ නැහැ. ෂිප්. ඔයාලා දවසක් හදලා බලන්නකෝ ඉතින් රසයිද කියලා. මං කැන්ටින් එකෙන් ගෙනාපු ෆිෂ් බන් එකයි මං හදාගත්ත තේ එකයි කොතුමි එකයි තුනම තමයි මගේ උදේ කෑම. ඔන්න ඉතින් ඊට පස්සේ මම වැඩ කළා ඉවර වෙද්දි මගේ මේසේ ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. ඊට පස්සේ තවල් කෑම වෙලාවෙදි තමයි ඉතින් අම්මා මතක් වෙන්නේ. මට කඩේට යන්න කම්මැලි. තනියම කවුරු හරි ඉන්නවනම් යන්න තිබුණා. තනියම ඉද්දි කඩේ යන්න කම්මැලි. ඊට පස්සේ මං අද නම් මොකුත් ෂූට් කරේ නැහැ. ඇත්තටම ටික අමතක වුණා. කාලා ඇවිල්ලා කැමරාස් වැඩි නිසාද මන් දන්නේ. ඊට පස්සේ ඔන්න ඊළඟ දවසේ දවල් උදේ ටික නම් මට අමතක වුණා. ඇත්තටම ඊට පස්සේ තමයි මට මතක් වුණේ ආ මම වීඩියෝ එකක් ෂූට් කර හිටියා නේද කියලා. ඔන්න ඉතින් අද නම් මුකුත් උදේ රෙකෝඩ් කළේ නෑනේ. දැන් නම් ප්‍රසන්ටේෂන් එකකට රෙඩි වෙන ගමන් ඉන්නේ. කන්නාඩිය දිහා බලාගෙන හිමීට ටික ප්‍රසන්ටේෂන් එකට මගේ පාර්ට් එක ටීම් ප්‍රසන්ටේෂන් එකක් තමයි තියෙන්නේ. ඒකේ මගේ පාර්ට් එක හිමීට පුරුදු වෙනවා. ඉතින් ඕක පුරුදු වෙලා ඉවර වෙලා මට බෑ කියලා හිතන රෙකෝඩ් කරන්න. හයි. ඔන්න ඉතින් අද නම් මගේ තනියම ඉන්න වීඩියෝ එක ඉවර කරන්න පුළුවන්. මොකද මම වීඩියෝ එක ඊයේ කරන්න පටන් ගත්තට මම මෙහෙට ආවේ පෙරේද හවස. එතකොට මෙහි රෑ දෙකක් මම හොස්ටල් එකේ මගේ රූම් එකේ. අනිත් රූම් වල නම් යාළුවෝ ඉන්නවා ඈත මගේ රූම් එකේ තියෙන කෙරවලට වෙන්න. ඉතින් මේ පැත්තේ කවුරුත්ම නැහැ. එහා පැත්තේ නම් يعني එහාට වෙන්න ළමයි ඉන්නවා. මේකෙත් උඩ තට්ටුවේ නම් ළමයි ඉන්නවා. ෆස්ට් ෆ්ලෝර් එකේ ඉන්නවා සෙකන්ඩ් ෆ්ලෝර් වලත් ඉන්නවා. ෆස්ට් ෆ්ලෝර් එකේ මගේ කාමරෙන් උඩ කාමරේ ළමයි ඉන්නවා. ඒ හින්දා අවුලකුත් නැහැ. මගේ යාළුවෝ කවුරුත් හිටියේ නැතුණාට කෝල් කර මම බය කරන්න හොඳ සපෝට් එකක් දුන්නා. එතකොට එනම් මම දවල්ෙන් පස්සේ වීඩියෝ කරන්න මට ඒක අමතක වුණා. මම කාලේ ඉවර වෙලා ඇවිල්ලා වැඩ ටිකක් කරා ඊළඟට මට ඒක වීඩියෝ කරන්න අමතක වුණා. අද ඊට පස්සේ අද උදේත් මම වීඩියෝ කරේ නැහැ. දැන් ටිකකට කලින් මම මේකත් ප්‍රසන්ටේෂන් එකකට රෙඩි වෙන ගමන් ඉන්නකොට මම මට මතකුනේ අම්මට ඉතින් මම වීඩියෝ කර හිටියා නේද කියලා. කමන්නේ දැන් මම ඒක ගත්තා. අද නම් හවස මගේ යාළුවා එනවා.
රස්මරස බත් එකක් අරගෙන ඉන්නම් කිව්වා. තාම නම් කොහේ ඉන්නවද දන්නේ නැහැ. කෝල් කරේ නැහැ බලන්න ඕනේ. හොස්ටල් එකේ තනියම ඉන්නවා කියන එක එච්චරම මං හිතපු තරම් අමාරු නෑ. අතට මේක හරි නිදහස්. හරියට ගෙදර ඉන්නවා වගේ. වෙනසට තියෙන්නේ මේ ඇඳන් හයක් දෙක විතරයි. all of that shit. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ආස වෙන්න ඇති කියලා. මං මේක මෙතනින් ඉවර කරනවා බොහෝ දුරට. මට කම්මැලි දැන් මේක රෙකෝඩ් කරන්න. බලමු. මට හිතුණොත් මම රෙකෝඩ් කරනවා නැත්තම් බෑ. බයි. පාරිසමට ඉන්න ඔයාලට මං කිව්වට වීඩියෝ එකක් බ්‍රහස්පතින්දා ගේනවා කියලා. ඇත්තටම මට ඒ දෙකටත් උනේ එහෙමයි. වීඩියෝස් දෙකක්ම රෙකෝඩ් කරන්න ප්ලෑන් කරලා තිබුණාට දෙකටම උනේ මම එක්සෑම් ඩේස් වලනේ එක්සෑම් දවස්වල උදේ පොඩ්ඩක් ගන්නවා. ඊට පස්සේ ආයි මැද්දේ පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙනවා. ඊට පස්සේ එක්සෑම් එකට යනවා. හවසේ ආවට පස්සේ තමයි මතක් වෙන්නේ අයියෝ මගේ ජර්නල් එක බලද්දි මම මතක් වෙන්නේ අයියෝ අද වීඩියෝ එකක් කරන්න තිබුණා නේද කියලා. ඉතින් මේ පරණ එක්සෑම් වල වීඩියෝස් ඉන්න බැරි වුණා. අපි ලබන සෙම් එකේ අරගෙන එන්නම්කෝ මං.